එතකොට අපි ඔඩර් එක දැම්මේ මාර්තු 8 අපිට හම්බුනේ මාර්තු 27. එස්ටිමේට් ඩේට් එකත් පහුවෙලා දවස් 3කට විතර පස්සේ තමයි හම්බුනේ. එතකොට අපි ගත්ත බඩු වල ප්‍රයිස් එක අපි මේ පැත්තෙන් දාන්නම්. ඒක ඩිලිවරි ෆේල් කියලා වැටිලා තිබ්බා. ඊට පස්සේ අපි හිතුවේ 26 රීෆන්ඩ් එක රික්වෙස්ට් කරා. ඊට පස්සේ දාම් හවස අපිට ඒක ඉෂුව කරලා තිබ්බ රීෆන්ඩ් එක. ඊට පස්සේ hi welcome back to our YouTube channel. Hi welcome back to our YouTube channel. අද අපි අරගෙන ආවේ අපේ දෙවැනි තෙමු මොඩල් එකේ අන්පැකින් වීඩියෝ එක. අපිට ටෝටල් එක ගියා මේ ඕඩර් එකට $20.22ක්. ඒ කියන්නේ ලංකාවේ රුපීස් වලින් 6000 ගාණක් වගේ. එතකොට අපි ඕඩර් එක දැම්මේ මාර්තු 8 අපිට හම්බුනේ මාර්තු 27. එස්ටිමේට් ඩේට් එකත් පහුවෙලා දවස් 3කට විතර පස්සේ තමයි හම්බුනේ. එස්ටිමේට් ඩේට් එක මාර්තු 19 23 අතර කියලා තිබ්බේ. අපිට හම්බුනේ මාර්තු 27. ඉතුරු තව විස්තර ගොඩාක් තියෙනවා. ඒ ටික අපි අන්පැක් කරන ගමන් කියන්නම්. එතකොට අපි ගත්ත බඩු වල ප්‍රයිස් එක අපි මේ පැත්තෙන් දාන්නම්. ඒකත් බලන්න. එතකොට අමුතුවෙන් අයි ප්‍රයිස් කීය පෙන්නන්න ඕනේ නෑනේ. මේ තුනේ අපේ ඕඩර් එක ආවා. දැන් අපි මේක අන්පැක් කරලා බලමු. තියෙනවා මේ ෆේස් ටවල් ටික. මේකේ කලර්ස් 4ක් තියෙනවා. හොඳයි. මේ ඕඩර් එකත් දාදී අනිවාර්යෙන්ම බලලා දාන්න ඕනේ මොන සයිස්ද. එතකොට මොන වගේද කියලා. එතකොට අර කියන්න ඕනේ අපි හිතුවට වැඩිය ක්වොලිටි අඩුයි, සයිස් එක පොඩි එහෙම කියලා. ඊටම අපිට මේ ඕඩර් එක දාදී ගොඩාක් අසරත වුණා. ඒ ටික තව අනිත්‍යව අන්පැක් කරද්දි කියන්න. ඊළඟ බඩුව මේක. අපිට මේ ඕඩර් එක දාලා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. ඒ කියන්නේ අපි හිතපු දිනෙට හම්බුනේ නෑ. යාළුගේ එස්ටිමේට් ඩේට් උත් පහු වුණා. ඊට පස්සේ ඩිලිවරි ෆේල් කියලා වැටිලා තිබ්බා. ඊට පස්සේ අපි හිතුවේ ඕඩර් එක හම්බෙන එකක් නෑ කියලා. මොකද ඉතින් දිනත් පහු වුණා. ඊට පස්සේ ඩිලිවරි එකත් ෆේල් කියලා තිබ්බා. ඩිලිවරි ෆේල් වෙන්න හේතුව දාලා තිබ්බේ ඇඩ්‍රස් එක හොයාගන්න බැහැ කියලා. ඊට පස්සේ අපි කරේ ඉතින් බයයිනේ බඩු ටික හම්බුනේ නැති වුණොත් කියලා අපි රීෆන්ඩ් එක රික්වෙස්ට් කරා. මාර්තු 26 රීෆන්ඩ් එක රික්වෙස්ට් කරා. ඊට පස්සේ දාම් හවස අපිට ඒක ඉෂුව කරලා තිබ්බ රීෆන්ඩ් එක. ඊට පස්සේ 27 මාර්තු අපිට කෝල් එකක් ආවා පාර්සල් එකක් තියෙනවා කියලා. බලද්දී මේ ඕඩර් එක. ඒකෝර අපි දැන් රීෆන්ඩ් එකත් ඉල්ලලා තියෙදි තමයි පහුවෙනිද අපිට ඕඩර් එක හම්බුනේ. ඊළඟ අයිටම් එක ලිප්ස්ටික් එක. අපි එකයි දැම්මේ මොකද අපි ගෙන්නගෙනම නැහැ මේකෙන් මේ වගේ ලිප්ස්ටික් එක කියන මේකප් අයිටම්. ඉතින් හොඳයිද කියලා දැනගන්න එකක් දැම්මා. තව එකක් ඒ විදිහට ඩිලිවරි ෆේල් කියලා තිබ්බට බය වෙන්න එපා. අනිවාර්යෙන් ඕඩර් එක හම්බෙනවා. අපි ඒක හිම දන්නේ නැති හින්දා තමයි ඩිලිවරි ෆේල් කියලා දාපු ගමන් ඩගල රීෆන්ඩ් කිව්වේ. ඒක අනිවාර්යෙන් හම්බෙනවා අපිට. දැන් ඒකෙන් රීෆන්ඩ් එකක් හම්බුණා, ඕඩර් එකක් හම්බුණා. ඒතකොට අර එස්ටිමේට් ඩේට් එක පහු වුණා හින්දා අපිට $1 එකකුත් හම්බුණා.
මේ තියෙන්නේ ලස්සනයි කාටද ඒක හොඳයි ඊළඟ අයිටම් එක අපි ආසාවෙන් හිටියේ මේකට තමයි බෙක් කවර් එකට ඒකට මේක සෙට් කරන්න ඕනේ. අපි අන්තිමට දාන්නම් පොඩි වීඩියෝ එකක් එක සෙට් කරලා මේක කලවන්න ඕනේ. තව මේ පටියක් තියෙනවා. මාර ලස්සනයි. ඒක ඊටම හොඳට හයි එක තියෙනවා. ඊළඟ අයිටම් එක අපි ඔක්කොම අයිටම් 13ක් දැම්මා. ඊළඟ අයිටම් එක මේ කොණ්ඩේ මසාජ් කරන එකක්. ඒක නම් නිකන් දැන්නේ. මේකෙන්නේ මසාජ් කරන්න පුළුවන්. ඒක දැන් ඒක මාර කයියයි. හොඳයි. ඊළඟ මේක තියෙනවා. ඒකේ තියෙන්නේ අර හෙයාර් ස්ටික් එකක්. කොන්දේ විසිනාට ගන්න. හොඳට හිටිනවා. ඒක අර ඇලෙන්නෙත් නෑ. හොඳයි ඒක හිටිනවා. ඊළඟට වොච් දෙකක් දාගත්තා පිළි. ඒක අර හොඳයි කියන්නේ නිකන් නෝමල් එකක්. ඒක ආසාවට දාගත්තේ. අර පටිය ඇදලා දාගන්න තියෙන එක. ඒක ලස්සනයි. ඒ දෙක දාගත්තා. තව දාගත්තා මේක නම් තියෙන්නේ ස්පෝට් බ්‍රා එකක්. ඒ දෙක දාගත්තා. ඒක පෙන්නන්න දෙයක් නැහැ. ඒකත් හොඳයි. තව අපි දාගත්තා පර්ෆියුම් එකක්. ඒක පර්ෆියුම් එකක් කියන්නේ පර්ෆියුම් ස්ටික්. ඔව් රෝල් ඔන් එක. මාර සුවඳයි ඒක. සුවඳයි. මේකේ තියෙනවා එක එක ෆ්ලේවර්ස්. අපි ස්ට්‍රෝබෙරි එක දාගත්තේ. ගන්න ඕනේ කියන්නේ. තව බැක් කවර් එකක් දාගත්තා. මේක නම් දෙන්නේ අපි කරන දේ. ඒකත් හොඳයි. ඒ කියන්නේ ෆොටෝ එකේ තිබ්බ විදිහටම තියෙනවා. ඊට අතලිය ලස්සනයි. මේ කැමරා එක නම් තියෙන්නේ. හරි ඊළඟ අයිටම් එක කියන්නේ අන්තිම අයිටම් එක හරියමුකුත් නෑ. මේක බ්‍රේස්ලෙට් එක. මේක නම් අම්මිට දෙන්නේ. ඒක මාර ලස්සනයි. ඇදෙනවා. එච්චර තමයි අපේ ඕඩර් එක. අයිටම් ඔක්කොම 13ක්. ආයි කියන්නේ ඩිලිවරි ෆේල් කියලා තිබ්බට බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඕඩර් එක හම්බ. ආපහු කියන්නම් ඩිලිවරි ෆේල් කියලා තිබ්බට බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඕඩර් එක හම්බ වෙනවා.
අපි හිතන විදිහට මේ ඒ කියන්නේ දීලා තියෙන estimate date එකත් පහුවෙලා order හම්බෙන්නේ Skynet එකකින්. මොකද ඒකට තමයි ගොඩාක් parcel එන්නේ. ඒක නිසාලුයි අපි ඒ courier එක කරන්න ආවම ඇහුවා ඒ delivery කරන්න ආපු එක්කෙනාගෙන් එහෙම පරක්කු වෙන්නේ කියලා. ගොඩාක් orders එනවලු ඒ හින්දාලු එහෙම පරක්කු වෙන්නේ. හින්දා බය වෙන්න එපා. අනිවාර්යෙන්ම order එක හම්බෙනවා. අපි රිෆන්ඩ් කිව්වේ අපි බය වුණ හින්දා ඩිලිවරි පේජ් අපිට මීට කලින් එහෙම වැටිලා නැහනේ. අපේ කලින් ඕඩර් එක දවස් 8න් ආවද මේක ගියා දවස් 19ක්. ඒ හින්දා තමයි අපි රිෆන්ඩ් කිව්වේ. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. අපි බඩු ටික අන්තිමට ඔක්කොම එකට තියලා වීඩියෝ එකක් දාන්න. ඒතකොට බෑක් කවර් එහෙම දාලා වීඩියෝ එකට එකතු කරන්න. අපේ වීඩියෝ එක බැලුවට thank you. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම හරි තේම ඕඩර් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි දන්නේ වට reply කරන්න. ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්නම්. අපේ කලින් තේම ඕඩර් එක බලමු නැති අය ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. bye. මාතරම් සෙනෙහසින් කිසි කෙනෙක්